ඒකනේ වැටකොළු මල් 4ක් අරගෙන ගිය කෙනා පුදන්න කලින් මැරිලා දෙව්ලොව ඉපදුනේ ඒකාත්මික වුණා සෑයත් එක්ක. එයාට ගොනා ඇවිල්ලා අනිනකොට එයාගේ හිත තිබ්බේ ඇඟේ නෙවෙයි සෑයේ. බුදුරජාණන් වහන්සේ ළඟ හිත තිබේ විමානවත්තු කියවන්නකෝ. මා කැලේ යනකොට පැරණි ගරා වැටුණ සෑයක් දැකලා අනේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු සෑයයි. අන්න හිත කියන්නේ දෙතෙන්න. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු සෑයයි කියා සිතා වැටකුළු මල් 7ක් රැගෙන ධාතු සෑයට පිදීමට මා යද්දී ගොනෙක් ඇවිල්ලා එන්නා. එතනම මැරුණා දෙව්ලොව. හිත ඒකාත්මික කළා තිබ්බේ. ඔය හිත ඒකාත්මික කරගෙන කරන වන්දනාව බුදුන් වඳින අයගෙන් 100ට ඊටාම සුළු ප්‍රමාණයකට විතරයි කරන්න පුළුවන්. මිනිසුන්ගේ හිත විසිරිලා තියෙන. මිනිසුන්ගේ හිත ගොඩාක් විසිරිලා තියෙන. හිත විසිරුණ මිනිස්සු කරන පින්කම් වලින් ඒ මිනිස්සු දෙව්ලොව ඉපදුනොත් ඉපදෙන්නේ පිරිවර දෙව් පිරිවර ඇතුලේ ඉපදෙන්නේ දිව්‍ය රාජයෙක් වෙන්නේ. විසිරුණ හිතෙන් පින් කරපොමු.